ඔන්න SL අද වීඩියෝෙන් අපි කතා කරන්නේ 2026 එන අලුත්ම බජාජ් ට්‍රීවිල් එකේ තියෙන වෙනස්කම් ගැන. එතකොට අපි බලමු අපි මේකේ මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා. අපි එනම් වීඩියෝ එකට යමු. මුලින්ම අපි බලමු මේකේ සීට් එක යට වෙනසක් වෙලා තියෙනවා. මොකද මේකේ ස්ටාර්ටර් මෝටර් එක එන්නේ නැහැ. ස්ටාර්ටර් මෝටර් එක නැතුව ස්ටාර්ට් වෙන නිසා මෙතන රිලේ එක අයින් වෙලා තියෙනවා. මොකද මේක ISG ස්ටාර්ටර් සිස්ටම් එකක් තමයි මේ ට්‍රීවිල් එකේ එන්නේ. එතකොට ඒක නිසා මෝටරේ නෑ. මෝටරේ නැති හින්දා මෙතන රිලේ එක එන්නෙත් නෑ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ හෑම් බ්‍රේක් එක. හෑම් බ්‍රේක් එක ඉස්සරහට තමයි දාලා තියෙන්නේ. මීට කලින් ට්‍රීවිල් එකේ උතන තිබ්බේ රිවර්ස් එක. එතකොට රිවර්ස් එක මේකේ හැන්ඩල් ග්‍රිප් රිවර්ස් එකක් තියෙන හින්දා හෑම් බ්‍රේක් එක මේක ඉස්සරහට දාලා තියෙනවා. එතකොට ඩෑෂ්බෝඩ් එකේ වෙනසක් නම් වෙලා නැහැ. ඩෑෂ්බෝඩ් එක නම් ඒ විදිහටම තමයි තියෙන්නේ. ඒ පාටටමයි. එතකොට රිවර්ස් එක මෙන්න මේ විදිහට මම කිව්වේ. රිවර්ස් එක තියෙන්නේ කලින් එකේ ෆස්ට් එකේ. එතකොට අනිත් ගියර් ටික ඔක්කොම යටට තමයි තියෙන්නේ. එතකොට රිවර්ස් එක දාද්දී මෙන්න මේ ඇක්සලරේටරේ පැත්තේ තියෙන මේ කෑල්ල පල්ලයට කරලා තමයි රිවර්ස් එකට දාන්න ඕනේ. එතකොට රිවර්ස් පල්ලෙක පල්ලයට කරලා රිවර්ස් එකට දාපුවම තමයි රිවර්ස් එක වැටෙන්නේ. ඊට පස්සේ USB පෝට් එකක් තියෙනවා මෙන්න මෙතන. ඊට පස්සේ ඉග්නිෂන් ස්විච් එක නම් ඒ විදිහටම තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ රේඩියෝ එක තියෙනවා. ඊට පස්සේ මේක සම්පූර්ණ ෆුල් ඩිජිටල් මීටර් එකක් තමයි මේකට එන්නේ. මෙන්න මේ විදිහට තමයි මීටර් එක ඔන් වෙන්නේ. පේනවනේ ඔක්කොම ඩිජිටල් තමයි තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට තව වෙනස්කමක් බලා ගන්න පුළුවන්. ඩබල් සිග්නල් තියෙන තැන තියෙනවා මෙන්න මේ විදිහට අලුත් ස්විච් එකක් දාලා. ඒ අකුර කපලයි. එතකොට මේක දාලා තියෙන්නේ ඔටෝ ඕෆ් වෙන එකට ඔටෝ ස්ටාර්ට් වෙන එකටයි. එතකොට අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. වාහන ස්ටාර්ට් කරලා බලන්න. මෝටරේ වැදෙන සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට වාහන ස්ටාර්ට් වෙනවා. දැන් වාහන ස්ටාර්ට් වෙලා තියෙන්නේ. අපි දැන් බලමු මේ ස්විච් එක ඔන් කරලා මොකද වෙන්නේ කියලා. දැන් ඔෆ් එකේ තියෙන ඔන් කරා. සාමාන්‍ය තප්පර 4-5ක් ගිය ගමන් ඔන්න ඔය විදිහට වාහනේ නවතිනවා. දැක්කා. ඊට පස්සේ ඔය විදිහට වාහනේ නවතුන ගමන් ඔන්න ඔය විදිහට ක්ලච් එක අල්ලපු ගමන් බලන්න ඔන්න ආයේ වාහනේ ස්ටාර්ට් වුණා. ඔන්න ඔය විදිහට තමයි මේ ස්විච් එක වැඩ කරන්නේ. ඒතකොට ඒ ක්‍රමයේ තියෙන්නේ සාමාන්‍ය ඔය අපි වාහනේට විත්තිගෙන වස්තුවම ඔටෝ ඔෆ් වෙලා ආයි අපි ස්ටාර්ට් කරගන්න තමයි ක්‍රමයේ දාලා තියෙන්නේ. එතකොට ඒකෙනුත් වෙන්නේ ගොඩක් දුරට පෙට්‍රල් පිච්චෙන ප්‍රමාණය අඩු කරලා තමයි මේ සිස්ටම් එක දාලා තියෙන්නේ. එතකොට 2026 අලුත්ම ට්‍රීවිල් එකක් ගත්තොත් ඕගොල්ලන්ට මෙන්න මේ සිස්ටම් එකත් බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේක රිවර්ස් එක දාගන්නේ කොහොමද කියලා. රිවර්ස් එක දාද්දී ඔන්න ඔය විදිහට අර කෑල්ල යටට ඇදලා තමයි රිවර්ස් එකට දාන්න ඕනේ. ඔන්න දැන් රිවර්ස් එකේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේ වාහනේ රිවර්ස් එක දාගන්නේ. අනිවාර්යයෙන්ම රිවර්ස් එකට දාද්දී අර කෑල්ල පල්ලයට කරලා රිවර්ස් එකට දාන්න. එතකොට මේකේ අනිත් දේවල් නම් ලොකු වෙනසක් වෙලා නැහැ. දොරවල් දෙකම තියෙනවා. පිටුපස්සේ වෙන විදිහට සීට් එක ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඒ දේවල් නම් ලොකු වෙනසක් වෙලා නැහැ. ඒ දේවල් ඒ විදිහටම තියෙනවා. එතකොට අපි එන්ජින් පැත්තට ගියොත් මෙන්න මේ විදිහට තමයි එන්ජින් එක පේන්නේ. ඔයගලන්ට පේනවා අරකට වඩා මේක ලොකු වෙනසක් තියෙනවා. මොකද මෙන්න මෙතන ස්ටාර්ට් මෝටරේ නැහැ. බැලූ බැලමට ඒක හොඳටම පේනවා. මොකද මෙතන ලොකු ඉඩක් තියෙනවා අර ස්ටාර්ට් මෝටර ඔබන ඉඩ. ඊට පස්සේ ටැපට් කවර් ඒ ටිකත් ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. මොකද මේකේ එන්නේ වෑල් 4. පරණ එකේ වෑල් 2 තමයි එන්නේ. මේකේ වෑල් 4. එතකොට ඔයගලන්ට පේනවාද මෙන්න මෙතනත් වෙනසක් වෙලා තියෙනවා. මෙන්න මේ ලොකු යුනිට් එක තමයි ISG යුනිට් එක. එතකොට මේකේ රෙගියුලේටරයක් එන්නේ නැහැ. රෙගියුලේටර් වෙනුවට ISG යුනිට් එකක් තමයි මේකේ තියෙන්නේ.
ඊට පස්සේ එයා ෆිල්ටර් එකත් මෙන්න මේ විදිහට ලොකු වෙලා තියෙනවා. පේනවනේ මේ පරණ එකට වැඩිය මෙන්න මෙතන ටිකක් ලොකු කරලා තියෙනවා. ඊට පස්සේ අනිත් ඒවා නම් ඒ විදිහටම තියෙනවා. ටෝටල් බොඩි එක ඔන්න ඔතන තමයි තියෙන්නේ. තනි ප්ලග් එකක් තමයි මේක එන්නේ. එතකොට ෆියුල් පම්ප් එක මෙන්න මේ විදිහට ටැංකියට එතකොට ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතනින් මේ ක්ලච් කේබලේ අවුගෙන විදිය වෙනස් වෙලා තියෙනවා. ජියර් කප් එක එතන වෙනස් වෙලා තියෙනවා. ඒක ගැන අපි වෙනම වීඩියෝ එකකින් අපි ඔයගොල්ලන්ට කියන්නම් මොනවද එතන වෙනස් වෙලා තියෙන්නේ, වෙනස් වෙලා තියෙන විදිය ගැන අපි ඒ ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරමු. එතකොට මෙන්න මේ විදියට තමයි ඉතින් අලුත් 2026 වාහනේ එන්නේ. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා පාරකුත් දාගෙනම යන්න. අපේ channel එක තවම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා set වෙන්න. මේ වගේ අලුත් review එකේ තව වීඩියෝ ගොඩක් අපි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපිත් එක්කම ඉන්න. මේ වගේ තව වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.